ඒකයි කියන්නේ. මොකද දැන් ඔයාලට අලාභයක් වතුර කියලා බලන නිසා අනිත් එක වොෂ්රූම් එක පහළ තියෙනවා කියලා. මෙයා කියනවා වතුර ලීටර් 20ක් ගියා කියලා ගෙස්ට් ටොක් කරනවා බිලක් දාන්න කියලා. නෑ එහෙම නෙවෙයි කිව්වේ. මෙයා මෙතනට ඇවිල්ලා. මේ ගත්ත දේ හො. මේ මාත්‍යාගෙන් ඇහුවා ටොයිලට් එක යන්නද කියලා. මෙයා කිව්වා මේ මෙතන තියෙන්නේ කියලා. දෙන්නේ. ඔයා කැමරා එක අල්ලන්න වීඩියෝ කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. අපි අපේ ඉන්න කස්ටමර්ලට විතරයි අපි ටොයිලට් දෙන්නේ. පබ්ලික් ටොයිලට් තියෙන්නේ. හරිනේ එතකොට ඔයා වීඩියෝ කරගන්න ඕන දෙයක් අපි අපේ කස්ටමර්ලට විතරයි ටොයිලට් සපයන්නේ. මෙයාගේ වීඩියෝ ඔක්කොම තියෙන මෙයා ආපු හැටි ගියපු හැටි ගෙස් දාපු හැටි එළියට යා දැන් ගන්න. ගෙස්ට් එළියට ගියාද? ඔව් ගෙස්ට් එළියට ගියා. ප්‍රශ්න නැහැ නේ. ඔව්. බිලක් දැම්මේ නැහැ නේ මොකක් කරන්නේ? බිල හරිනම් අපි බිලක් දාලා තමයි යවන්නේ. අපි එහෙම තමයි කරන්නේ. මෙයා මේ ඊට පස්සේ පස්සෙන් ඇවිල්ලා ටොක් කරනවා මට මේ. ඉතින් ඔයාගේ වගේනේ අයියේ යවලා තියෙන්නේ මේ. මම ඔයාගෙන් ඇහුවනේ ඇවිල්ලා ඔයානේ යන්න කිව්වේ මෙතන. ඔයා තමයි මෙතන රිසෙප්ෂන් එකේ හිටියේ. නෑ නෑ මම කිව්වෙත් නෑ. බොරු කියන්න එපා මල්ලි. මම කොහෙද රිසෙප්ෂන් මල්ලි කොල්ටියක් තියාගන්න මල්ලි ගෙස් කෙනෙක් ලංකාවට එන්නේ. ඔයා කැමරා එක මේ මොනවට හරි. හරිද? ඔයා කැමරා එකෙන් බලා ගන්න. එහෙම යවන්නේ නෑ අපි. එහෙම කරන්න එපා මල්ලි. මනුස්සකම කියලා දෙයක් තියාගන්න. මේ කස්ටමර්ලට විතර අපි දෙන්නේ. මෙයාගෙන් ඇහුවේ. සර් කැමරාව චෙක් කරන්න කියන්න බොරු කියනවනම්. මේ නිකන් බොරු කියලා හරි දැන් මම ඊට පස්සේ මෙයාගෙන් ඇහුවා මෙයාත් එක්ක ආවට පස්සේ මං කිව්වා මල්ලි අය ඇහුවා නේද කියලා. යවන්නේ නෑ එහෙම යවන්නේ නෑ. එන්න එපා යා කියලා. ඔව් අපි ආයෙ එන්නේ මේ ලංකාව දාලා යනවා යන්න. ඕගොල්ලන්ට බයි. ඔයා බය වෙන්න ඕනේ නෑ. ඔයා ඕන තැනක ගිහලා දාන්න. මේ කේස් යන්න මේක ඇතුළට එක්කන් අපි යනවා ලංකාවට බයි. මේ දාලා යනවා. ඔව්. එහෙම ඔයා බොරු ලංකාව දාලා බයි යනවා. ඔයාගෙන් නෑ ඇහුවේ. ඔයා කැමරාවෙන් චෙක් කරන්නකෝ. ඔයාගෙන් නෑ ඇහුවේ. චෙක් කරන ඕනේ. ඔව්. චෙක් කරලා පෙන්නන්නම්. ඔව්. ඔයාගෙන් නෑ ඇහුවේ. ඔයා බොරු කියන්නේ. ඔයා කිව්වා යන්න කියලා. කවුද කිව්වේ යන්නේ කියලා. ඔයාට ඕනේ විදිහට